Hello guys, welcome back to DG Blue. ගොඩක් දවසකින් මම ඔයාලට අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. අද මම කියලා දෙන්න යන්නේ මම චූටි විෂන් බෝඩ් එකක් හැදුවා. මේක හදාගත්තේ කොහොමද කියලා තමයි මම ඔයාලට අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඇත්තම කිව්වොත් මම ඉන්නේ ගෙදර නෙවෙයි. ඒ හින්දා ලොකුවට මේක කරන්න විදිහක් තිබුණේ නැහැ. මං ඉතින් පුළුවන් විදිහට චූටි විෂන් බෝඩ් එකක් හැදුවා. මුලින්ම මම කැමති මොනවටද කියලා මම කල්පනා කරලා මම ආස දේවල් මම ලියාගත්තා. හරිද? ඊට පස්සේ Pinterest එකට ගිහිල්ලා මම ඒ ආස දේවල් සර්ච් කරලා ඒ එන රිසල්ට්ස් වලින් හොඳම මගේ හිත යන මම ආස විදිහම ඩවුන්ලෝඩ් කරගත්තා. ඔන්න මම ඒ විදිහට ඩවුන්ලෝඩ් කරලා print outs අරගත්තා. ඒවා ටික මේ විදිහට ඉස්සෙල්ලාම මම ඒ කියන්නේ ඒ ටික print කරේ එක පැත්තට අර ඔක්කොම එක මේ හරි පැත්තට නෙමෙයි එක පැත්තට print කරලා තිබුණේ. ඊට පස්සේ අනික පිළිවෙලක් තිබ්බෙත් නෑ. ඊට පස්සේ මම ඒ ටික ඔක්කොම මෙහෙම කපලා වෙන තවත් A4 දෙක තමයි අලවන්න හිතන් ඉන්නේ. බලමු අපි මේක හදන්නේ කොහොමද කියලා. මම මේ විෂන් බෝඩ් එකට ඇඩ් කරගත්තේ මොනවද කියලා මම ඔයාලට පෙන්නන්නම්. එක කෙනාට තියෙන එක choice නේ. මගේ සමහර කට්ටිය hina වෙනවා මේ වගේ තියෙන ඒවා දැකලා. ඉතින් තමන් ආසිතේ තමන් කරන්න ඕනේ. ඇත්තටම මම මේ වැඩේ කරද්දී වෙලාව පාන්දර එකක් පහුවෙලා මම පොඩ්ඩක් බලලා ඕනිමයි කියලා වගේ හිතන ටිකක් විතරයි මේ print කරගත්තේ. මම පෙන්නන්නම් එකක්. මේ තියෙන්නේ අත් දෙකේ කකුල් දෙකේ නියපොතු. බලන්න ලස්සන එකක්. මම හොයලා ඩවුන්ලෝඩ් කරේ ඒක නම්. ඔයාලා ආස මොනවද? ඒ හැම එකම ඔයාලට මේ විෂන් බෝඩ් එකට දාන්න පුළුවන්. මොකද මම මේකේ දාලා තියෙනවා රූම් එකක්. බ්ලැක් කලර් බේස් වෙන රූම් එකක් මම දාගත්තේ. ඒක මාර ලස්සනයි. ඔන්න බලන්න මේකේ තියෙන ලස්සන ෆිගර් එකක් තියෙන මිරර් සෙල්ෆි. මේ තියෙන රූම් එක. ඔන්න බලන්න. ඒක මාර ලස්සනයි. මේ තියෙන්නේ I can do it a passes exam pass වෙච්ච අර රිසල්ට්ස් දාලා තියෙන ෂීට් එක. ඔන්න දැන් මම මේ ටික කපලා ඉවරයි. ඔයාලට පේනවා ඇති එක ෆොටෝස් වලට අමතරව ලියලා තියෙන දේවල් තියෙනවා. චූටි දේවල්. ඒවත් තනින් තන අලවන්න ඕනි. ඇත්තටම මම මේක චූටි එකක් මේ හදලා තියෙන්නේ. ඊළඟ පාර මේකට තවත් ෆොටෝස් ටිකක් මම එකතු කරන්න බලාපොරොත්තු ඉන්නවා. මම ඒ වීඩියෝ එකත් ඔයාලට ගේන්න බලන්නම්. මම රූප ටික කපලා ඉවර කරගෙන මම දැන් අලවන්නේ A4 දෙකක් හරහට තියලා A4 දෙකක් හරිද? A4 දෙක තමයි අලවන්නේ චූටි එකක් මේක. ඊට පස්සේ මම අර පොඩ්ඩක් පිළිවෙලකට මේක තියාගත්තා. කොතෙන්ද කෝක දෙන්න ඕනි කියලා නැත්නම් ඔක්කොම මික්ස් එකේ අලවන්න නැතුව. ඒ කියන්නේ අපේ ස්කින් එක නියපොතු කොණ්ඩේ අර ෆිගර් එක ඒ වගේ ටික එක පැත්තකට වෙන්න. ස්ටඩි ඒවා එක පැත්තකට වෙන්න. ඒ විදිහට පොඩ්ඩක් පිළිවෙලකට මම මේක හදාගෙන ඉවරලා තමයි මම මේක අලවන්නේ. මේක දැන් අලවගෙන ඉවරයි. මේකේ තියෙන ටිකක් මම කියන්නම්. මම ආසෙම මට තියෙනවට ආස විදිහේ ෆිගර්ස් තියෙන ෆොටෝස් ගොඩක් මේකේ තියෙනවා. මෙඩිටේට් කරන ෆොටෝ එකක් තියෙනවා. ඩාන්ස් කරන ෆොටෝ එකක් තියෙනවා. සල්ලි පිරිච්ච පර්ස් එකක් තියෙනවා. ලස්සන නේල්ස් ටෝස් තියෙන ෆොටෝ එකක් තියෙනවා. හයි හීල්ස් දාපු කකුල් දෙකක් තියෙනවා. තව good things are coming. I attract opportunities. 2025 is my year. මෙන්න මෙතන තමයි මම මේක අලවන්නේ. මම කිව්වනේ මම ඉන්නේ ගෙදර නෙමෙයි. ඒ නිසා මට ඕන විදිහට මේක අලවන්න විදිහක් නෑ. හැබැයි මම මේක අලවලා තියෙන්නේ මම ඇඳේ ඉද්දී මම පාඩම් කරන ටේබල් එකේ ඉද්දී හරියටම පේන විදිහට. මම නැගිටිද්දී නිදාගද්දී මට ඉස්සෙල්ලම පේන්නේ මේ විෂන් බෝඩ් එක. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. thank you හැමෝටම.